heart attack එකක් හැදෙන්න කලින් සාමාන්‍යයෙන් ගොඩක් දෙනා කියන මට මෙන්න මේ විදිහේ රෝග ලක්ෂණ කීපයක් ආවා මෙන්න මෙහෙම අමාරුවක් ආවා කියලා. කොහොමද අපි මේක කලින් දැනගන්නේ? ඔය ඇත්තටම හෘද රෝග තියෙනකොට ගොඩාක් වෙලාවට හෘද රෝගියෙකුට පළමුවෙන්ම ඇවිදීමට තමයි අපහසු වෙන්නේ. එතකොට නිදිමතක් එනවා. එතකොට ගොඩාක් අය මේක වරද්ද ගන්නවා. මට ગેස්ට්‍රයිටිස් කිය උගුරට එනවා, පපුව දැවිල්ල හැදෙනවා, ගෑස් වගේ එනවා. එතකොට බෙල්ල දෙපැත්තෙන් වේදනාවක් දැනෙනවා. ඉතින් මේ වගේ රෝග ලක්ෂණ පහළ වෙනකොට ඉක්මනින්ම ගිහිල්ලා බලන්න ඕනේ තමන්ගේ කොලෙස්ටරෝල් පරීක්ෂණයක් කරලා ඇඟේ කොලෙස්ටරෝල් වැඩි වෙලාද කියලා. සමහර රෝගීන් ඉන්නවා කොලෙස්ටරෝල් ඔක්කොම නෝමල්, නමුත් එයාට හදවත් රෝග. ඒකට හේතුව තමයි එයාගේ හදවතේ බැඳිලා තියෙන තෙල් නෙමෙයි කැල්සියම්. එතකොට රෝගේ හරියට හඳුනා ගන්න නම් හරිම වෛද්‍ය පරීක්ෂණ කරන්නත් ඕන. එහෙම කරලා අඳුර ගන්න බැරි වුණොත් තමයි අර ලොකු පරීක්ෂණ වලට යන්න ඕන. ඉතින් ඒ වගේ අපි මං ගාවට ආවොත් මං කරන වැඩේ ඒ දේවල් විස්තර අහලා බලලා ඒ රෝගියාට ඒ අනුව තමයි ප්‍රතිකාරය කරන්නේ. එතකොට ප්‍රතිකාරය කරනකොට රෝගියා සුව වෙනවා. වහුගේ දවස්වල මම ප්‍රතිකාර කරපු රෝගීන් දෙන්නෙක්ම එන්ජියෝග්‍රෑම් කළාම ડોක්ටර් ඇහුවලු මේ ඔයාට heart attack එකක් හැදුනේ කොහොමද? ඔයාගේ එකම බ්ලොක් එකක්වත් නැහැනේ. ඔයා මොන හරි ප්‍රතිකර්මයක් කළාද කියලා. ඉතින් ඒ වගේ රෝගීන් එනවා අපි ගාවට. මම ඒ බය නැතුව එහෙම කියන්න පුළුවන් විදිහ ප්‍රතිකාරයක් තමයි මම කරන්නේ.